සුබ දවසක් කියලා පිළිගන්නවා. හෙල්ති කිචන් දිනු YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න හැම දිනවම අද මම ඔයගලන්ට කියලා දෙන්න යන්නේ මේ වගේ ලස්සනට ඒ වගේම soft එකට කොහොමද මාබල් කේක් එකක් ගෙදරදී හදාගන්නේ කියලයි. එහෙනම් අපි දැන් බලමු කොහොමද මම ඒක හදාගන්නේ කියලා. මම මේ කේක් එක හදන්නේ බටර් කේක් එක හදපු විදියටමයි. මම මෙතන කේක් පිටි ග්‍රෑම් 250ක් අරන් තිනවා. කේක් පිටි 250ට බේකින් පවුඩර් තේ හැඳි දෙකක් එකතු කරලා මේක තුන් පාරක් හලලා අපි මේ පිටියක මුලින්ම ලෑස්ති කරගන්න ඕනේ. ඉතින් කේක් පිටි එකතු කරලා මේ කේක් එක හදාගත්තාම හොඳ සොෆ්ට් එකට මේ කේක් එක හදාගන්න පුළුවන්. ඉතින් කේක් පිටි කඩෙන් ගන්න නැතුව ඔයගලන්ට කේක් පිටි ගෙදරම හදාගන්නත් පුළුවන්. එහෙම හදාගන්න අවශ්‍ය කෙනෙක්ට පාන් පිටි ග්‍රෑම් 225කට කෝන් පිටි ග්‍රෑම් 25ක් කලවම් කරලා කේක් පිටියක ඔයගලන්ට 5 පාරක් හලලා හදාගන්න පුළුවන්. එහෙම හදාගත්ත කේක් පිටි වලට බේකින් පවුඩර් එකතු කරලා නැවත 3 පාරක් මේ විදියට හලලා අරගන්න ඕනේ. මම දැන් බිත්තර ටිකක් කිරා ගන්නවා. බිත්තර කිරද්දි බිත්තර කටුව නැතිව තමයි මම ග්‍රෑම් 250ක් බිත්තර අරගන්නේ. ඒකත් මම පැත්තකින් තියනවා. මම මෙතන බටර් ග්‍රෑම් 250ක් අරන් තියනවා. මුලින්ම බටර් ටික විනාඩියක කාලයක් හයි ස්පීඩ් එකේ බීට් කරගන්න ඕනේ. දැන් මම ඒකට සීනි ග්‍රෑම් 250ක ප්‍රමාණයක් එකතු කරනවා. සීනි ටික එකතු කරලා හරියටම විනාඩි 2ක කාලයක් මම මේක බීට් කරනවා. මේකට බිත්තර එකතු කරනවා. බිත්තර එකතු කරද්දී කොටස් 4කට තමයි බිත්තර ටික එකතු කරන්නේ. බිත්තර එකතු කරන එක වාරයක විනාඩි 2 ගානේ මම මේක විනාඩි 8ක කාලයක් බීට් කරගන්නවා. දැන් මම සම්පූර්ණම බිත්තර ටික එකතු කරලා විනාඩි 8ක් බීට් කරගෙන ඉවරයි. දැන් ඒකට වැනිලා තේ හැඳි දෙකක් සහ කිරි තේ හැඳි දෙකක ප්‍රමාණයක් එකතු කරනවා. දැන් මම මේක නැවතත් තත්පර 30ක කාලයක් බීට් කරනවා. දැන් ඒකට බේකින් පවුඩර් දාලා හලාගත්ත කේක් පිටි ටික එකතු කරනවා. පිටි එකතු කරද්දිත් එකපාර එකතු කරන්නේ නැතුව මේක 3-4 පාරකට ටික ටික එකතු කරගනිමින් කලවම් කරගන්න ඕනේ. මම දැන් කේක් බැටර් එක හදාගෙන ඉවරයි. මම හදාගන්න මාබල් කේක් එක පාට 4කින් මම හදාගන්නවා. ඒ හින්දා මම කේක් බැටර් එක කොටස් 4කට බෙදා ගන්නවා. මම බෙදාගත්ත කොටස් 4න් කොටස් 3කට විතරයි කලරින් එකතු කරන්නේ. මම රතු කොළ සහ තැඹිලි වර්ණක වලින් බිඳුව ගානේ එකතු කරලා මේක කලවම් කරගන්නවා. හදාගත්ත බැටර් එක පයිපින් බෑග් 4කට මේ විදියට එකතු කරගන්නවා. දැන් මම කේක් එක බේක් කරගන්න ට්‍රේ එක මේ විදියට ලෑස්ති කරගන්නවා. ඒකට මම බේකින් පේපර් එකක් අඩියට දාගෙන වටේට මම බටර් ටිකක් ගා ගන්නවා.
මේ වෙලාවේදී oven එක 150 උෂ්ණත්වයට මම රත් වෙන්න තියලායි තියෙන්නේ. දැන් හදාගත්ත බැටර් එක මම මේ විදියට ට්‍රේ එක ඇතුළට එකතු කරනවා. පාට 7ෙන්ම මේ විදියට මම ටික ටික එකතු කර ගන්නවා. සම්පූර්ණයෙන්ම කේක් බැටර් එක එකතු කරගත්තට පස්සේ මේක 3 පාරක් හොඳින් මේ විදියට ටැප් කරගන්න ඕනේ. දැන් මම මේක 150 උෂ්ණත්වයට විනාඩි 50ක කාලයක් බේක් කරගන්නවා. දැන් ඔයගලන්ට පේන්නේ මේ විනාඩි 50කට පස්සේ විනාඩි 50ක් යනකොට කේක් එක හොඳින් බේක් වෙලා තිබ්බා. දැන් මම කේක් එක තැටියෙන් අයින් කරලා කූලින් ට්‍රැක් එකට දාගන්නයි හදන්නේ. පිහි තුඩක් පාවිච්චි කරලා මම මේ විදියට මේක ට්‍රේ එකෙන් අයින් කරගන්නවා. කේක් එක හොඳ උසකට ඇවිල්ලා තියෙනවා. මම දැන් කේක් එක කෑලි වලට කපා ගන්නවා. මාබල් කේක් එකේ අවසාන නිමාව. ඉතින් හරිම ලස්සනට සොෆ්ට් එකට කේක් එක ඇවිල්ලා තියෙනවා. එහෙනම් ඉතින් ඕගොල්ලොත් හදලා බලන්න. හදලා ඕගොල්ලන්ගේ අදහස් අමතක නොකර අපිත් එක්ක බෙදා ගන්න කියලාත් කියනවා. මේ වගේම අලුත් වීඩියෝ එකකින් නැවතත් හමු වෙන්න. සුබ දවසක්.